කොන්නිචිවා එන්නකෝ අද මාත් එක්ක අපේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකට යන්න. ඉතින් මේක තිබුණේ සැප්තැම්බර් මාසේ. හැම ක්ලාස් එකකටම තීම් කලර් එකක් තිබුණා. අපේ ක්ලාස් එකේ තීම් කලර් එක තමයි තද කොළ පාට. ඉතින් අපිට මුලින්ම තිබුණේ වොලිබෝල් සෙල්ලම් කරන්න. මාත් වොලිබෝල් සෙල්ලම් කරන්න හිටියා. මොකද හැමෝම හැම තරගයකටම සහභාගී වෙන්න ඕනේ කියලා නීතියක් තිබුණා. කොහොම හරි වොලිබෝල් සෙල්ලම් කළා නම් ඉස්කෝලේම පළවෙනි තැන ගත්තේ අපේ ක්ලාස් එක. මේ ඉන්නේ අපේ පන්තියේ බෙහෙතකට හරි ඉන්න පිරිමි ළමයි 4 දෙනා. ඇත්තටම ළමයි 23 දෙනෙක්ගෙන් පිරිමි ළමයි 4ක් විතරයි අපේ පන්තියේ ඉන්නේ. මේ ඉන්නේ අපේ ෆුකුචි සෙන්සේ. ඉතින් එයාගේ නම පාඩම් කරගන්න මට කොච්චර අමාරු නාද කිව්වොත් මම කොලේක එයාගේ නම ලියාගෙන මේසේ කොනක අලවලා තිබ්බා එයාගේ නම පාඩම් වෙනකම්ම. මේ ඉන්නේ ඉතින් අපේ පන්තියේ වීරයෝ 4 දෙනා. තරග යන අතරේ එහෙන් මෙහෙන් ෆොටෝසුත් ගන්න අපි අමතක කළේ නෑ. මොකද ඉතින් හැමදාම මම කියනවා වගේ ෆොටෝ කියන්නෙම මතකවලට කියන තවත් නමක්. වොලිබෝල් ඉවරුණාට පස්සේ තිබුණේ මිෂන් පොසිබල් කියන ගේම් එක. ඉතින් ඒකෙදි තියෙන්නේ අපිට දෙන එක එක ටාස්ක් 5ක් අපි කම්ප්ලීට් කරන්න ඕනි. එක එක kanji හොයන්න, වචන හොයන්න, එක එක විදිහේ පුද්ගලයෝ හොයාගෙන එන්න වගේ හරිම රසවත් ටාස්ක් තමයි මේ ගේම් එකේදී තිබුණේ. මම මේ ගේම් එකේදී කොටස් 2කට සම්බන්ධ වුණා. එකක් වචන හොයන එක, අනිත් එක 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 පුද්ගලයෝ හොයාගෙන එන එක. ඉතින් වචන හොයන එකේදී තිබුණේ ජපන් ජාතිකයන්ගේ වාසගම් 10ක් ලියන්න. එක එක පුද්ගලයෝ හොයාගෙන එන එකේදී තිබුණේ මියන්මාර් ජාතිකයෝ එක්කෙනෙකුයි කළු පාට ඇඳුමක් ඇඳන් ඉන්න අය දෙන්නෙකුයි හොයාගෙන එන්න. ඔයාලා දන්නවද හොඳම දේ කියන්නේ මට මියන්මාර් යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ ගේම් එකට කට්ටිය සිලෙක්ට් කරනකොට මට හිතෙන දෙයක් තමයි මියන්මාර් අය හොයාගෙන එන්න කිව්වොත් මම යාළුවෝ 3 දෙනෙක්ම ඉන්න නිසා දන්නවනේ කියලා තමයි මම ඒකට ඉදිරිපත් වෙන්න හිතුවේ. හිතුවා වගේම ඒ තිබුණ ටාස්ක් එකේ තිබුණෙත් අපිට මියන්මාර් එක්කෙනෙක් හොයාගෙන එන්න. ඉතින් ඒ වගේ මෙහෙම වෙයි කියලා හිතලා එහෙම වෙච්ච සිද්ධි තියෙනවද ඔයාලට? මේ කරන්නේ හොයාගෙන ආපු අයව ඒ ටාස්ක් එකට ඇත්තටම ගැලපෙනවද කියලා චෙක් කරන එක. OK ですね。はい、おめでとうございます。さあ次何クラスですか？ B クラス。B クラスはあら綺麗な人がいる。この先生、この先生、この先生。いました、鈴木先生ですね。OK ですね。あとは大好きな2人。誰と誰？2人は友達ですか？友達です。 OK です。はい、おめでとうございます。3番、黒いズボンを履いている人1人。黒いズボンは？黒いズボンの人立って。黒いですか？まあ黒ですね。黒です。OK です。メガネをしている人2人。メガネ。OK です。おめでとうございます。じゃあ次行きましょう。20歳の人。ගොඩක් දේවල් නැති වුණාට මට නම් මේක හරිම ඉන්ටරෙස්ටිං වැඩක්. මොකද අපි මේ ස්ටුඩන්ට් ජීවිතේ හැමදාම ඉස්කෝලේ යනවා, වැඩට යනවා, පාඩම් කරනවා ඒ ටික විතරයි කරන්නේ. ඉතින් මේ වගේ දෙයක් වුණාම අපේ ජීවිතවලට චුටි වෙනසක් වෙනවනේ. ඉතින් අපි වොලිබෝල් වලින් දෙන්නට අපිට රෝස මලකුත් හම්බුණා. මේ ඉන්නේ මං ගොඩාක්ම ආදරය කරන සෙන්සි.
ඔන්න එහෙනම් අන්තිම වෙනකම් බලවට ගොඩාක් ස්තුතියි. අපි ආයේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් සයනරා.